පොත හඬ කලාවේ රසාලිප්ත ආත්ම ස්පර්ශය. මානුෂීය හදවතක කම්පිත වූ හෝරාවක හඬ අවදිය නීතියෙන් හිඩස් රෑන පෝතා විශේෂ ගුවන් විදුලි නාට්‍ය. අම්මා මොකද දරුවෝ මේ කෑ ගහන්නේ? අනේ අම්මේ මට නම් බෑ හිටි ඉස්කෝලේ යන්න. අනේ ඒ මොකද පුතේ? පහසුකම් ගාස්තු ගෙවන්න කියලා හැමදාම ළමයි ඉස්සරහා කෑ ගහනවා අම්මේ. අනේ මට බෑ තවත් ලැජ්ජ වෙන්න. හෙට එද්දි සල්ලි අරන් එන්න බෑ නම් අම්මා හරි තාත්තා හරි එකන් ඉන්න කිව්වා. නිම්නදී කියන්නේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක්. ඇගේ මව නිර්මලා රස්සාවකට නොගිහින් ගෙදර හිටියේ අවුරුදු 2ක් වයස තමන්ගේ පුංචි පුතාට වෙන රැකවරණයක් නොමැති හින්දමයි. පියා කමල් කලේ කුණුලොරිය රස්සාව. ඒ අතරින් හම්බ වෙන කුලී වැඩත් කළා. ජීවත් වුණේ කොළඹ රෙදිමෝලවත්ත කිට්ටුව තියෙන පොඩි ගේ කෑල්ලක. පහසුකම් ගාස්තු ඉල්ලන දවසට ගෙවා ගන්න තරම් නිම්නදීගේ දෙමව්පියන්ට ලොකු වත්කමක් තිබුණේ නැහැ. අම්මා හෙට සල්ලි දෙන්න පුළුවන් වෙයිද? අපි බලමු පුතේ තාත්තගෙන් අහලා. මුන් යකෝ නිදහස් අධ්‍යාපනය කිව්වට ගසා කන්න තරමක් දන්නේ ඉස්කෝලේ යන ළමයි ඉන්න අපි වගේ දෙමාපියෝ විතරයි. නංගියේ නිර්මලා නංගියේ ඕ අක්කේ මේ උඹ යඳුම් මාරු කරන් ආන්නර බත් ටික කාපා. දැන් මල්ලිත් නැගිටීවි. අක්කේ එන්න ඇතුළට. මම මේ ආවේ නංගියේ අර ගිය මාසේ ඉල්ලගත්තු රුපියල් 1000 ගන්න පුළුවන්ද බලන්න. අනේ අක්කේ මේ මුකුත් හිතන්න එපා. මම පුළුවන් ඉක්මනින් දෙන්න. කෙල්ලගේ පහසුකම් ගාස්තුත් ගෙවන්න කියලා මේ අතේ සතේ නැතුව ඉන්නේ. එහෙමද? පුළුවන් ඉක්මනට දෙන්න බලහන්. අනේ හරි අක්කේ. මං ඉක්මනින්ම ගෙනත් දෙන්නම් හොඳේ. සුජාත කියන්නේ රෙදිමෝලවත්තම ඉන්න කෙනෙක් වුණාට යමක් කමක් තියෙන ගෑණියෙක්. ඒ කොහොම වුණත් කෙනෙක්ට දෙන රුපියල් 100 වුණත් මැරෙන්න පණ ඇද ඉන්න වෙලාවක වුණත් ඉල්ලන જાතිය ගෑණියෙක්. මේ රුපියල් 1000 කියන්නේ නිර්මලාගේ ඔළුවට ලොකු බරක්. කෙල්ලගේ පහසුකම් ගාස්තුයි පොඩි දරුවාගේ පිටිටින් එකයි ගත්තම දවස් ගාණක් නොකා නොබී ඉන්න තමයි වෙන්නේ. මොකෝ මේ බර කල්පනාවක? නෑ මේ තටමන්නේ නැතුව කියහම් බං. කෙල්ලගේ ඉස්කෝලෙන් පහසුකම් ගාස්තු ගෙවන්න කියලා. ගෙනාවේ නැත්තම් හෙට ඉස්කෝලේ එන්න කියලා අපිට. යකෝ මේක මාරකෙලියක් වුණානේ. ළමයින්ව ලොකු ඉස්කෝලේකට දාලා උගන්වන්න සල්ලි නැති නිසා රජයේ ඉස්කෝලේට දාලත් නිවහනක් නැති හැටි. මෙන්න අද හම්බුණු සල්ලි. මේක කෙල්ලට දියන්. පව් ඒකි. ලැජ්ජ වෙනවනේ නැත්තම්. දරුවගේ පිටිය එකත් ඉවර වෙන්න ළඟයි. හෙට මං ඒකට මොකක් හරි කරන්න. උඹ ඕවා ගණන් ගන්න නැතුව හිටහන්. ඔන්න ඔය කාඩ් කෝපයක් වක් කරහන්. අම්මේ මං යනවා. කෙල්ලේ උදෙන්ම ඔය සල්ලි ටික දෙන්න ඕනේ. හරි අම්මා. අද මොනවාද බත් එකට? පරිප්පුයි කොළමල්ලුමකුයි ඇත්තේ. අනේ අදත් පරිප්පුද? අනේ මයි මැනිකේ අදට ඔහොම කන්නකෝ. අපි හෙට
කරවල මොනහරි ගමුකෝ හොඳ මේ විදිහට දවස් කීපයක් ගෙවුණා. නිම්නදී පහසුකම් ගාස්තු ගෙවපු හින්දා පොඩි සහනයක් හිතට දැනුණා. දුවේ ඒයි මේ අහුනද මොකද මේ කෝ දුව දුව ආන් අරේ පාඩම් කරනවා එන්න කියහන් රස කෑම එකක් තියෙනවා බුරියානියක් බං ජීවිතේට එහෙම කෑම එකක් කාලා නෑනේ කෙල්ල මොනම බුරියානි ඒ මොනාදේ මෙන්න අම්මත් එක කන්න පුතේ කොහෙන්දෙයි මේ හරිම රසයි මන් දන්න මහත්තයෙක්ගේ උත්සවයක් තිබිලා කෑම ඉතුරු වෙලා මට කිව්වා විසික් කරන්න කියලා. ඒ මිනිස්සු කාටවත් එහෙම දෙන්නේ නෑනේ. මං ඉතින් දන්න කෙනා නිසා අහලා අරගෙන ආවා. මෙච්චර රස කෑම එකක් විසික් කරන්න ඒ මිනිස්සුන්ට පිස්සුද දාත්තේ? එහෙම තමයි පුතේ. ලොකු මිනිස්සුන්ට ඕවා ගානක් නෑ. අනේ මන් නම් හැමදාම උනත් කනවා. කාලය මෙහෙම ගත වුණා. ජීවිතේ නැති මිනිහටයි හැමදේම කියලා කතාවක් තියෙනවනේ. ඉතින් නිම්නදීගේ මේ අසරණ පවුලට යන්තමින් හරි ඔලුව උස්සන් ඉන්න අවස්ථාව නැති වෙන්න ගියේ පුංචි කාලයක්. නංගියේ අනේ නංගියේ අනේ ඇයි අකිමේ අනේ නංගියේ මෙහෙම අරෙන් බං අනේ අර බලපං උඹේ මිනිහව අර ලොරිකාරේ යට කරගෙන ගියා බං අනේ දෙයනේ මේ ඇස් ඉස්සරහමයි උනේ නංගියේ මොනවා අනේ දෙවියනේ කොහොමද දැන් අපිට කවුද ඉන්නේ දෙවියනේ අනේ නංගියේ මොකද මේ උනේ නැගිටහන් මේ වරෙල්ල මේකට සිහිය නැති වුණා කෙල්ලේ ඔය අල්ලපන් කෙල්ලේ අම්මව අල්ලපන් අනේ අම්මා නැගිටින්නකෝ තාත්තව බලන්න යමු අම්මේ අනේ අම්මේ නැගිටින්නකෝ දහසක් ප්‍රශ්න මැද්දේ කමල් සිය ජීවිතෙන් සමුගත්තා. මරණයේ වැඩකටයුතු නගර සභාවේ මැදිහත්වීමෙන් අවසන් වුණා. නිම්නදී පාසල් ගියා. නිර්මලා පුංචි කිරිකැටයා තමන්ගේ ඇකයේ එල්ලගෙන පාරතු ගාන රස්සාවට ගියා. නිම්නදී පාසල් අවසන් වෙලා පාඩම් පොත අතට ගන්නවා වෙනුවට නිවසේ මවකගේ රාජකාරි සියල්ල අතට ගත්තා. ඇය මවක් මෙන් තම කිරිකැටි සහෝදරයවත් බලාගෙන ගෙදර හැම්ම වැඩක්ම කරන්න ගත්තා. පල්පොතෙන් මාලිගාවට යන්න පාර කියන අපේ හඩ සහන් නතු කොරාල එවර අංක 3 සිංහල ලකුණෙන් ප්‍රදේශවාසී ඔබගේ සහයෝගය අපට ලබා දෙන්න. මේ කෝකෙල්ලේ අම්මා තාම ආවේ නෑනේ මාමේ. හරි මෙන්න මේ කොලේ අම්මට දෙන්නකෝ. හෙට රැට එහා පිටේනේ රැසීමක් තියෙනවා අනිවාර්යෙන්ම එන්න ඕන හොඳේ. ඉස්සරහට මේ ඔයාලට පොත්පත් දෙන්නත් අපි ලෑස්ති කරගෙන ඉන්නේ. හරි මාමේ මං අම්මා ආවම කියන්නම්. පල්පොතෙන් මාලිගාවට යන්න පාර කියන අපේ හඩ සහන් නතු කොරාල එවර අංක 3 සිංහල ලකුණෙන් පාර්ලිමේන්තු ප්‍රදේශවාසී ඔබගේ සහයෝගය අපට ලබා දෙන්න. කෙල්ලේ මොකෝ මේ දොරකඩට වෙලා කොහමල්ලේ එයාගේ ඇඟ සේදෙව්වට පස්සේ ඔන්න හොඳටම නිින්ද ගියාම්මේ. මේ සෝමේ මාමා ආවනේ මේ පැත්තේ. ඒකයි මම මේ පොඩ්ඩක් ඉස්සරහට ආවේ. සෝමේ ඒ මොකටද? අර කවුද සහන් කියලා එක්කනේ ඡන්ද ඉල්ලනවා කියලා. මෙන්න මේ කොලෙත් දෙන්න කිව්වා.
හෙට රෑ අර පිට්ටනිය රැස්වීමට එන්න කියලා කිව්වේ. අපිට පොද්දන කතාවකුත් කිව්වා. ආනේ මුන්ගේ මාරිසි. මුන් හිතන් ඉන්නේ අපි ගොන්නු කියලා එදා ඉඳන් රැවටෙන්න. ඒකත් ඇත්ත නේද අම්මේ. කලින් කිව්වේ මේ ගෙවල් හදන්න උදව් කරන්නම් කියලා. මේ ඒක නෙවෙයි අම්මේ. මල්ලිගේ කිරිපිටි එකත් ඉවරයි. මට පොත් වගේක් ගන්නත් ඕනේ. රුපියල් 1000ක් වගේ තියෙන්නේ කෙල්ලේ. අර සුජාත නැන්දගේ ණය පියෙව්වා. හැමදාම කනක් ඇහිලා ඉන්න නෑනේ. මං ණයට හරි ඉල්ලලා දෙන්නම් මුදලාලිගේ. උඹ ඕනි පොට්ටික මට කොලේක ලියලා දියන්කෝ. හරි අම්මේ. හෙට අර රැස්වීමට යනවද? බලමුකෝ. ඕකට නොගියොත් සැරින් සැරේ නාවේ ඇයි අහන්න මෙහෙ බඩ ගන්න ගනි. අපි බලමුකෝ. යමන්කෝ. රොටියක්වත් පුච්චමු. මන් රොටි ටිකක් පුච්චලා ලුණු මිරිසකුත් ඇදුවා අම්මේ. අම්මා ගිහලා නාගෙන එන්නකෝ. අනේ මය මැනිකේ. අපේ නිසා උඹ වයසටත් වඩා දුක් විඳිනවමයි පුතේ. කාලය මෙහෙම ගෙවිලා ගියා. පහුවදා රෑ වැඩ ඇරිලා ඇවිත් නිර්මලා ඡන්ද රැස්වීමට ගියේම නැත්තම් ඉතින් ඉස්සරහට ඒකත් වදයක් වෙන හින්දා. උඹ දැන් පාරතු ගන්න රස්සාවට යනවලුනේ. අපේ මන්ත්‍රීතුමා උඹව දැකලා පාරේදී මගෙන් විස්තර ඇහුවා. ඔන්න අද උඹ එනෝද කියලා මක බලන් ඇත්තේ. උඹ ඔය පාරවල් අතු ගන්න ඕනි නෑනේ බං. මන්ත්‍රීතුමා කියන දෙයක් කරා නම් උඹට හොඳ රස්සාවක් ගන්න පුළුවන්. අනික ළමයිට උනත් හොඳ කලදසාවක් යනෝනේ. අනේ මේ සෝමේ මං එහෙව් ගෑනියක් නම් මුණ ඉලව්වකටද බම් පාරතු ගන්නේ. උඹේ මන්ත්‍රිකාරයා විතරද මේ සල්ලි තියෙන එකෙත් ඉන්නේ. බලහන්කෝ අර බෝගහයට ගෑනු ඉන්න හොඳට හම්බ කරනවා දවසට. හැබැයි උඹ හිතන්න එපා ඔය ජරා ගෑනු වගේ මම එක එකට රෙද්ද උස්සන් යයි කියලා. තුක් නොදකින් උඹලා වගේ පිරිමි. උඹ එහෙමයි එහෙනම්. හරි හරි අපි බලාගමුකෝ. උඹ ණයට ගාලා පොල්ල වරද්ද ගත්ත කියලා හිතාන් අපේ ලොක්ක එක්ක හැප්පිලා ලේසියෙන් දිනන්න නම් බෑ කොහොමත් උඹ වගේ 2.50 ගෑනුන්ට. පොත්තේ සුද්ධ තියනකන් හම්බ කරන් කන්නේ නැතුව කර්ම ගෙවන්නාව කියලා හිතාගන්කෝ. නිර්මලා හිතේ මහ ලොකු තරහක් කලකිරීමක් එක්ක එතනින් පිටත් වෙලා ගෙදර ආවත් මේ කිසිම දෙයක් කාටවත් කිව්වේ නෑ. කෙල්ලටත් කිව්වේ ඒ රැස්වීම වැඩකට ඇති එකක් නෙවෙයි කියලා. මේ හැමදේම අමතක කරලා උදේ පුංචි දරුවත් කර මත බැඳගෙන රස්සාවට ගිය නිර්මලාට නොහිතූ දෙයකට මූණ දෙන්න වුණා. ඒ තමන්ගේ දියණිය පාසල් නිම වෙලා අතුරුදහන් වුණා කියලා අහන්න ලැබීමත් එක්ක පිස්සියක් වගේ තමන්ගේ දුවව හොයාගෙන ඇවිදගෙන ගියත් මොහොතකට පස්සේ දැනගන්නට ලැබුණා ඇයව අනතුරකට ලක් වෙලා රෝහල් ගත කරලා කියලා. අනේ මගේ පුතේ මොකද මොය මැනික මේ වුනේ? හා එයාක කතා කරන්න එපා. දැන් මෙතනට රෝහල් පොලිසිය එයි. එතකන් අම්මා රහෙට වෙලා ඉන්න. අනේ ඇයි මිසි මගේ දරුවට මොකද වෙලා තියෙන්නේ? අම්මා මෙතනින් ඉඳ ගන්නකෝ. ඔයාගේ දරුවව කවුරු හරි දූෂණය කරලා පාරේ දාලා ගින් තියෙද්දි කවුද කෙනෙක් මෙතනට එක්කන් ආවේ? අයියෝ මගේ දරුවා. අනේ දෙයියනේ මගේ කෙල්ලා. අනේ කෑ ගහන්න එපා අම්මා. මටත් කියන්න පුළුවන් සීමාවක් තියෙනවා අම්මා. නැත්තම් මට වෙන්නේ ඔය ටිකමයි. පුළුවන් දෙයක් කරලා මේ දරුවා බේර ගන්න අම්මේ. මේක සහන් මන්ත්‍රීලගේ වැඩක්. මට ඉන්නේ එහාට කියන්න බෑ මොකුත්. අනේ මව පාව දෙන්න නම් එපා. දෙයියනේ මම්මගේ ආත්ම කරුතේ බේරගන්න ගිහින් මම්මගේ දරුවා පිල්ලට දුන්න නේද දෙයියනේ?
අනේ නිර්මලා නෝනේ. නැගිටින්න ඕනේ. කෝවර ඊයේ උඹේ තිබ්බ මහලුකු කයිවාරුව. මේ පටන් ගත්ත විතරයි. තාමත් උඹට අවස්ථාව තියෙනවා. අපේ මන්ත්‍රීතුමාගේ යෝජනාවට කැමති වුණොත් උඹට රස්සාවක්, සල්ලි, ළමයට පොත්පත්, කෑම බීම ඕනි තරම් ලැබේ. එහෙම නැත්තම් ඉතින් තව ගොඩක් දේවල් සිද්ධ වෙයි. තිරිසනා මම යනවා පොලිසි. පොලිසි මේ අපිට විරුද්ධව යකෝ පොලිසිය කරන්නේ අපිට ඕන දේ. අපිට ඕනේ නම් පුළුවන් උඹේ මේ කෙල්ල කොල්ලෙක් එක ගිහින් මෙහෙම කරගත්ත කියලා කියන්න. ඒ වගේම මෙන්න මේ ෆොටෝ ටිකත් මුළු ලෝකෙටම පෙන්වන්නත් පුළුවන්. අනේ මගේ රත්තරන් කෙල්ල. හරි කියපන් මම දැන් මොකද කරන්න ඕනේ කියපන්. අන්න එහෙම වරෙන් අර සුදු පාට වෑන් එකේ අපේ මන්ත්‍රීතුමා ඉන්නවා. උඹට පුළුවන් ගිහිල්ලා කතා කරන්න. තමන්ගේ ස්වාමියා මිය ගියත් සියලු අගහිඟකම් මැද්දේ ප්‍රතිභක්තියෙන් යුක්තව ජීවත් වුණු ඇය තමන්ගේ දියණියගේ ජීවිතයේ යදිමින් එක් දේශපාලන දඩබල්ලෙකුගේ වහලියක් බවට පත් වුණා. ඊට පස්සේ ඇයට මුදල් වගේම හැම කෑම බීමක්මද සැප පහසුකමක්මද හිමි වුණා. නිම්නදී සාමාන්‍ය පෙළ විභාගයේ අසමත් වුණායින් පස්සේ පාඨමාලාවක් හැදෑරීමට හිතුවත් මන්ත්‍රීවරයාගේ පෙරැත්ත කිරීමට ඇය පෞද්ගලික ලේකම්වරියක් බවට පත් වුණා. පුතේ මේ කිරියක බීලා ඉන්න. මේක මල්ලිටත් දීපා. නිම්නදී සහායගේ කුඩා සහෝදරයා කිරිවීදුරුව එක හුස්මට පිව්වා. එදිහා බලාගෙන හිටපු අම්මා හැඬු කඳුලින් කුඩා බෝතලයක තිබුණු දෙයක් පානය කළා. නිර්මලා නංගියේ කෙල්ලේ කෝබා මේ දොරවල උත්තරලා එකෙක්වත් නැද්ද? මං ඇතුළට එනවා. දෙයනේ මොකද මේ වෙලා තියෙන්නේ? අනේ දරුවෝ ඒයි මෙහෙ වරෙල්ලා. අනේ කවුරුත් නැද්ද දෙයනේ මෙහෙ වරෙල්ලකෝ. නිර්මලා සහ දරුවන් දෙදෙනා ඒ වෙද්දිත් අවසන් හුස්ම හෙළලා ඉවරයි. මේසෙ උඩ 4ට නවපු කොළ කෑල්ලක් ඒ වගේම පෑනකුත් තිබුණා. අඟහිඟකම් ඇත්තේ හරි ලස්සනට ජීවත් වුණ අපේ පුංචි පවුලේ. එයා හරි ඉක්මනටම වෙන් වෙලා ගියා. ඒත් එයාව මේ හිතෙන් අයින් කරන්න මටවත් මේ දරුවන්ටවත් පුළුවන් වුණේ නෑ. උන් සේරම මගේ දරුවව විනාශ කරා. ඒ විතරක් නෙවෙයි. එතනින් එහාට දරුවව රැකගන්න මට මගේ මුළු ඇඟම උන්ට දෙන්න වුණා. ඒ වෙනුවට ලැබුණ කෑම බීම බඩ ගෝස්තරය නිසාවෙන් බඩට ගියාට කවදාවත් හිත පිරුණේ නෑ. උනේ හිත රිදුන එකයි. ඒත් එදා මම මාවම විකුණලා මට අයිති කරගත්තු මගේ දරුවගේ ජීවිතේ මුං ආයේ දවස පුරාම කාලගන්නි කරනවා මට බලන් ඉන්න බෑ. මේ තරම් දෙයක් දරා ගන්න මට බෑ. දවසින් දවස මගේ දරුවා විකුණන් කන මේ වගේ තිරිසන් සත්තුන්ට මං සාප කරනවා. කිසිම දරුවෙක්ට ආයෙ මෙහෙම වෙන්න දෙන්න එපා. සුජාතා විසින් මේ ලියුම කිව්වට පස්සේ සියලු දෙනාගේ නෙත් කඳුලින් බර වුණා. පොලිසියෙන් ආවත් ලියුමේ සෝමගේ නමවත්
මන්ත්‍රීවරයාගේ නමවත් වගකිව යුතු අය විදිහට සඳහන් වෙලා තිබුණ නෑ. මේ මරණය සාමාන්‍ය මරණයක් බවට පත් වෙලා මානසික රෝගයක් හේතුවෙන් තමන්ගේ දරුවන්ට වසපොවලා තමනුත් වසපානය කරා කියලා නිර්මලාගේ මරණ සහතිකය සඳහන් වුණා. ඒ කතාව මෙන්න මේ විදිහට ඉතින් ඉවර වුණා. ඒත් ඇත්තටම මේ කතාව ඉවරද? නගරබද ජනයා නේකවර්ණ ජීවිත තුල අතරමං වෙද්දී බඩට බත් ඇටයක් දාගන්න වෙරදරන පිරිස කොපමණක්ද කියා බුෆේ එකෙන් පෙරේතකමට කෑම බෙදාගෙන කාගන්න බැරුව හරි උජාරුවෙන් කුණු කූඩයට දාන පොහොසත් කියා හිතන මනසින් දුප්පත් වන ඔබ මොහොතකටවත් සිතුවද? එක එක පාටින් එක එක ප්‍රතිපත්ති හමුවේ දේශපාලන උගුල් හමුවේ දඩ බල්ලන් ලෙසින් හැල්මේ දුවන ඔබේ හීන ඉටුවී හමාරයින කටු ගැහුණු බාටදාගෙන ගල් බොරලු තියෙන පාසල් යන දරුවන් තාමත් ඉන්නවන. ලූණු කෑල්ලක් එක්ක බත් කන දවසට එක වේලක් කන පවුල් තියෙන්නේ ඔවුන් ඒ ජීවිතයට ඇලුම් කරන හින්දාද? එහෙම නැත්තම් වත්කමක් නැති හින්දාද? නිදහස් අධ්‍යාපනයක් ගොඩනැගුණයි කියන ලංකාව ඇතුලේ පහසුකම් ගාස්තු ගෙවාගෙන යන කුලී වැඩක් කරලා හොයන දවසේ පඩිය මදි වුණා නම් දරුවන්ට විවිධ ගැරහුම් ලැබීමට කුමක්ද මේ අධ්‍යාපනයේ නිදහස? එදා වේල හම්බ කරන් කන පවුලක වැන්දබුවක් වුණු ගැහණියකට ඇඟ විකුණන්නේ නැතුව හම්බ කරන්න මොන කට්ටක් කෑවත් සමාජෙ විශ්සෙන කාමාශීලී මිනිසුන් ඔවුන් මේ තත්ත්වයට පත් කරලා ගණිකාවක් විදිහට හංවඩු ගැසීම සාධාරණීකරණය කරන්න පුළුවන්ද? ලාංකේය අභිමානය ජාත්‍යන්තරය තුළ වැජපෙද්දී ලාංකිකයන් දුක්ඛිතව කල්ගෙවන්න හේතුව දේශපාලනයද? ආර්ථිකයද? එහෙම නැත්තම් අවස්ථාවක් නැතිකම හෝ අවාසනාවද? සමාජය ඇතුලේ ගැවසෙන ඔබේ ජීවිතය රටේ වත්මන් ආර්ථිකය සමග පොරබදින ජීවිත තුළ පණ ගැහෙන දුක්ඛිතභාවය කොතරම් ඛේදවාචකයක්. මේකේ බලපෑම අධ්‍යාපනයට විතරද? සමාජය තුළ කතා නොවෙන සමාජීය මිනිසුන්ගේ හිත් එක්ක කතා කරන සමාජීය ප්‍රශ්න මූලික ලාංකේය ආර්ථිකය මෙයින් මිදීමට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඔබ එහෙමත් නැත්තම් ඔබේ දරුවන් ශක්තිමත්ද? තීරණය ඔබේ. දහසක් හීන පොදි බැදන් ජීවත් වන කළු සුදු ජීවිත අතර පණ ගැහෙන සාමාන්‍ය ජනතාව. එහෙමත් නැත්තම් ඔබේ වචනයෙන් දුප්පතා. දුප්පතා ගැන හොයලා බලද්දී මේක මේ විදිහට සටහන් වෙනවා. හැබැයි වර්තමානයේ තුල පවතින සමාජ දේශපාලනය තුල මෙවන් සිදුවීම් යලින් සිදු නොවේවි. නීතිය, යුක්තිය, සාධාරණත්වය මැනවින් ඉටුවේවි කියන ප්‍රාර්ථනාව බලාපොරොත්තුවත් අපි හැමෝගෙම ඒකායන සිතුවිල්ලක්. මේ රෑන අපගේ මානුෂීය හදවතක කම්පිත වූ හෝරාවක හඬ අවදියයි.